මේ 4 දෙනාම සෝවාන් වෙලා සතර අපායෙන් නිදහස් අය. ඊටාම ඉහළ බලයක් තියෙන අය. මේ සතරවරන් දෙවියන්ගෙන් එක්කෙනෙකුට තියෙන බලය මෙච්චරයි කියලා අපිට මුළු ජීවිත කාලයවත් හිතලා ඉවර කරන්න බෑ. තරම්ම ඉහළ බලයක් තියෙන්නේ. දැනුම, ධර්ම දැනුම, අවබෝධය අපේ වෙනතුට මතකයි පිරිත් පොතේ තියෙනවා ආටානාටිය කියලා සූත්‍රයක්. අන්තිම හරිය කවුද ආටානාටිය දේශනා කෙරුවේ? බුදුරජාණන් වහන්සේද? ආටානාටිය සූත්‍රයේ දේශනා කරන්නේ මේ වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා. වෙසමුණු යක්ෂයන්ට අධිපතිය. වන්දනා කරලා මෙන්න මේ සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ ළඟ දේශනා කරනවා. ආටානාටිය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනාවෙන් පස්සේ ඒක අනුමත කරනවා. ලෞතුරා බුදු කෙනෙක් අනුමත කරන සූත්‍රයක් දේශනා කරන්න මොන තරම් ඥාන සමුදායක් තියෙන්න ඕනද? කොයි තරම් දහම් දැනුමක් තියෙන්න ඕනද? මේ කෝටි ලක්ෂයක් තමන් යටතේ ඉන්න අය මේ එසේ මෙසේ කිසිම දැනුමක් ඥානයක් නැති අපි කියන්නේ අතප්පාතක් නැති අය කියලා. එහෙමයි නෙමෙයි.